විතරයි ගෑවේ. ලා තියෙනවා. මේක ලස්සන view එක දිහා බලාගෙන මේක normal day in my life වගේ එකක් නෙමෙයි. good morning යාළුවනේ. මට මෙහෙම එකපාරට අද මතක් වුණේ නැගිටපු ගමම්ම. දැන් අවුරුදු 5කට විතර කලින් මේ වගේ අප්‍රේල් මාස දවසක් ගෙදර ගත වුණ විදිහ. ඒ කාලේ උදේම මම නැගිටිනවා 7ට විතර. ඊපස්සේ අපේ අම්මා මට කිරි එකක් හදලා කතා කරනවා. සුදු අම්මා මෙන්න කිරි එක හැදුවා කියලා. ඊට පස්සේ අම්මා නංගිට කිරි දෙක අරන් එනවා. අපි මොන සෝදලා එක බොනවා. ඊට පස්සේ දොර ඇරියාම අම්මගේ ලස්සන මල් වගාව පේනවා. පුංචි පුංචි කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා. ඉතින් අපි නැගිටලා සාලට ගිහිල්ලා ඉස්සරහ තියෙන බංකුවේ වාඩි වෙලා ඒක කිරි එක බොන ගම කතා කර කර ඉන්නවා. ඔය විදිහට තමයි අප්‍රේල් මාසේ නිවාඩු දවසක් ඉස්සර අවුරුදු 5කට විතර කලින් පටන් ගන්න. ආයෙ ඉතින් අපිට කවදා ඒ වගේ ජීවිතයක් හම්බෙයිද කියලා හිතනවා. දැන් අපි බොඩින් එක තනි වෙලා මේ ගෙවෙන ඒකාකාරී ජීවිතය දැක්කා. අනේ මට ආපහු ඒ පරණ කාලෙට යන්න ඕනේ. හරි. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ day in my life vlog එකක්. හැබැයි මේක normal day in my life vlog එකක් නෙමෙයි. වචනත් පැටලෙනවා. මේක පොඩ්ඩක් ස්පෙෂල් දේවල් ටිකක් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා ඉන්නේ. ඉතින් මම ඔයගොල්ලොට කියන්නේ මේ vlog එක ඉවර වෙනකම් stay with me. යාළුවනේ මම ටැටූ එකක් කරන් ඉන්නේ. එක මම කරලා ඉවරනට පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම්කෝ. එක කරලා ඉවරනට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. හරි. අනිත් එක තමයි මට අද හරියම නිදිමතයි. තාම නිදිමතයි. දැන් 8 වෙලා මට තාම නිදිමතයි. අද ඊයේ මම නිදාගත්තේ ටිකක් පාරක් වුණා. මට මගේ රූම් එක මේක කවර් කරන්න ඕනේ අහපව ලස්සනට. ඉතින් ඒ vlog එකත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඔයගොල්ලෝගේ ideas මට දෙන්න කොහොමද මම මගේ boarding room එක හදන්නේ. මේක sharing room එකක්. ඉතින් මම වගේම තව girl කෙනෙක් ඉන්නවා මේකේ. මට ඕන විදියට room එක හදන්න බෑ. ඉතින් ඒක මොනවා කරන්නද නේද? ඉතින් අපි ගෙවල් වලින් ඈත් වෙලා boarding වල මෙහෙම ගත කරන ජීවිතේදී මේවට හුරු වෙන්න වෙනවනේ. හරි. ඉතින් මට මගේ selfie space එක හදා ගන්න ඕන විදිහ ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාගෙන යන්න. තව දෙයක්. මගේ යාළුවා මට එයාගේ බයික් එක දීලා ගියා. එයා දවස් 2-3කට ටුවර් එකක් ගියා. ඉතින් එතකම් පරිස්සම් කරන්න කියලා මට එයාගේ බයික් එක දීලා ගියා. ඉතින් ඕනනම් අපිට පුළුවන් අද කොළඹ වල බයික් රයිඩ් එකක් යන්න. යාළුවනේ මම මේ විදිහට ඊයේ දවසට විතරක් මේ 3-4 පාරකට වැඩිය පාන්දරත් නැගිටලා ඇවිල්ලා බලනවා බයික් එක තියනවාද කියලා. ඒ තරම් මට මේ හරි බයයි. ඉතින් මොකද මේ පැත්තේ ඉතින් අපිට පුරුදු පැත්තකුත් නෙමෙයිනේ. ඉතින් මේ අනුගේ දෙයක් අපි අනිවාර්යෙන් ගොඩක් පරිස්සම් කරන්න ඕනේනේ. ඒක නම් නින්දකුත් නැහැ අතරම. ඒක පරිස්සම් කරනවා කියන්නේ මම දැන් නැගිටු දෙතුපාරක්ව බලනවා මහා පාන්දරක් බයික් තියනවා කියලා. ඉතින් ගෑල් ළමෙක් වුණත් කකුල් ගෑල් ළමෙක් වුණාම අනිවාර්යෙන්ම හරියට ලස්සන පිළිවෙලට පිරිසිදුවට තියෙන්න ඕනේ විශේෂයෙන්ම ලස්සනට. ඉතින් ඒක නිසා මම මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට ගෙනපු සොලියුෂන් එක. මෙන්න මේක බලන්න. හීල් බම් කියලා එකක්. මේක මම දැන් දවස් 2ක් විතර පාවිච්චි කරේ. ඇත්තටම මට මේකේ රිසල්ට්ස් තියෙන මේ හූඩා බියුටි එකේ මේක මේ මගේ අර තිබිච්ච පැල්ලම් පාරවල් ටිකයි අර එකතන ගොඩාක් වගේ පැලලා තිබ්බ කකුලේ මේ මම ඔයාලට පෙන්නන්නම් ඒක. දැන් ගොඩක් අඩුයි මට කලින් මේකේ වීඩියෝස් ගන්න බැරි වුණා. මෙන්න මේ කකුල බලන්න මගේ මේ පැල්ලා තියෙන විදිය.
මම මෙන්න මේ විදිහට කකුල් පැලිලා තියෙනවා. ඕක යාළුවනේ කලින් මීට වැඩිය තිබ්බා. දැන් මම මේ බාම් එක දවස් 3-4ක් විතරයි ගෑවේ. මේක පාවිච්චි කරාට පස්සේ මේ සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒ පැලිච්ච ගතිය. ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් මේක ෂෙයා කර ගන්න ඕන කියලා. මොකද ඔයගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්න තියෙන අය ඇතිනේ. ඉතින් මෙන්න මේක හොඳ විසඳුමක් යටිපතුල් පැලෙන අයට. ඔයගොල්ලොත් අරගෙන පාවිච්චි කරලා බලන්න. මේකේ බොක්ස් එකේම ගහලා තියෙනවා කොහොමත් මේ තියෙන මේකේ බොක්ස් එක. මේකේ බොක්ස් එකේම ගහලා තියෙනවා visible effect in 3 days කියලා. ඉතින් මේ මං හිතන්නේ ඔයගොල්ලෝ try කරලා බලන්න මේ. ඒකේ තියෙනවා වගේම තමයි 800ක් වගේ ගාණක් උනේ මම ගත්ත තැන නම් මම දන්නේ අනිත් අය prices කොහොමද කියලා. ඕන කට්ටිය අරගෙන පාවිච්චි කරලා බලන්න. කොහොමද කියලා. කලින් පාවිච්චි කරලා තියෙන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් අරගෙන. ඉතින් අද උදේ මං කිව්වා වගේ අම්මා දැන් නැහැ ළඟ අපිට තේ එක උදේම හදලා ගෙනල්ලා දෙන්න. ඉතින් දැන් අපි ඒව හදා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මමත් මගේ උදේ පෙට්ටි එක හදාගෙන තමයි දැන් යන්නේ. හරි මම මගේ ටී එක හදාගෙන ඉවරයි. දැන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ බ්‍රේක්ෆාස්ට් එක. මම මේ මගේ බ්‍රේක්ෆාස්ට් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ඔයගොල්ලොත් මම වගේම බෝඩින් එකක ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලොන්ට ලේසියෙන් පහසුවෙන් සරලව සහ ඉතා ගුණට දවස ඇක්ටිවව පටන් ගන්න කැමති කෙනෙක්ට මේක මාරම වටින බ්‍රේක්ෆාස්ට් එකක්. සහ හරි සරලයි හදා ගන්න තරේ ලේසි ඇඟටත් ගුණයි. ඉතින් මේ වගේ එකක් ඇති බ්‍රේක්ෆාස්ට් එකට සාමාන්‍යයෙන් අර රජෙක් වගේ කන්න ඕන කියලා කිව්වට මේ සාමාන්‍යයෙන් හැම උදේට බත්ම කන්න ඕන කියලා එකක් නැහැ මම නම් හිතන විදිහට. ඉතින් මේක තමයි මගේ බ්‍රේක්ෆාස්ට් එක. ඔයගොල්ලෝ කැමති නම් try කරලා බලන්න. හරි. මම ඉස්සෙල්ලාම ඕන වෙනවා oats. හරිද? oats ඕන වෙනවා. ඊළඟට ඕන වෙනවා මේක yogurt එක. ඊට පස්සේ මේ විදිහේ භාජනයක් ගන්න මම මේක පාවිච්චි කරන්නේ මේකේ උණුසුම් දෙයක් දැම්මොත් උණුසුම රැඳෙනවා කූල් දෙයක් දැම්මොත් කූල් එක රැඳෙනවා ඒක නිසා ඒ හින්දා ඒක හරි ලේසි. ඉතින් මේකට ඉස්සලාම oats ටිකක් දාගන්නවා. ඉස්සෙල්ලාම oats ටිකක් දාගමු. ඔයාලට කන්න ඕන ප්‍රමාණයට ඔයාලා දාගන්න ඔයාලගේ බ්‍රේක්ෆාස්ට් එකට ඇති කියලා හිතන ප්‍රමාණයට. මට මේ ඇති. ඊට පස්සේ yogurt. මේකට අපි දානවා yogurt. මේකට දානවා yogurt. yogurt එකක් දාලා මේක mix. oats කන්න කැමති නැති කට්ටියට මම ඊට කලින් මං හිතන්නේ රෙසිපි එකක් ගෙනාවේ නැද්ද මන්ද ඒතේගේ oats දර නිකන් මේ විදිහට කන්න කැමති නැති කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට හොඳ රෙසිපි එකක් තියෙනවා මං ගාව. මම මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඒක ඇත්තටම ඔයගොල්ලන්ට දැනෙන්නවත් නැති වෙයි මේ ඒ රෙසිපි එකෙන් oats ද කියලාවත්. හැබැයි කන්න නෙමෙයි තියෙන්නේ oats බොන්න තියෙන්නේ. එතන ඒකෙදි ඔයාලට දැනෙන්නේ නැහැ මේ oats ද කියලාවත්. ඉතින් oats කන්න මේ අකමැති කෙනෙක් ඉන්නවනම් ඒ විදිය මාර වටිනවා. මම ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. දැනෙන්නේ මේක මෙච්චරයි. ඉතින් මේක මේ විදිහට පැය භාගයක් විතර අහලා තියාගන්නවා. මේ oats වලට yogurt හොඳට mix වෙනකන්.
Okay. හරි. දැන් මම මේක පැය භාගයක් විතර හොඳට තියලා තියෙනවා ටිකක් මික්ස් වෙන්න. එතකම් මම මගේ බෙඩ් ටී එක එන්ජොයි කරලා එන්නම්. කුසමල් අපි ලෙමන් පෆ් එකම අරන් ආවට බය වෙන්න එපා. මම මේකෙන් 3යි කෑවේ. ඉස්සර චූටි කාලේ මට තේ එකක් බොන්න මේ කිරි එකක් හරි බොන්න එක කිරියකට එක ටිකිරි මාරි හරි එක ගෝල් මාරි පැකට් එකක් හරි තියෙනවනේ. මොකක්ද මන් දන්නේ මං ඊ දවස්වල ඒ පැකට් එකම කනවා හරියටම ඒ ටී එකට බැලන්ස් කරලා. ඉතින් අද උදේ මං කිව්වා වගේ අම්මා දැන් නැහැ ළඟ අපිට ටී එක උදේම හදලා ගෙනල්ලා දෙන්න. ඉතින් දැන් අපි ඒව හදා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මමත් මගේ උදේ බෙඩ් ටී එක හදාගන්න තමයි දැන් යන්නේ. හරි දැන් මගේ බ්‍රෙක්ෆාස්ට් එක මම දැන් ගන්න යන්නේ. බලමු අපි දැන් පැය භාගයක් විතර ගියරස් මේකේ තත්ත්වේ. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. පේනුමෙන් පොඩක් අප්‍රසන්න පාටක් පේනවා තේරෙනවද මේකේ ගුණයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් බෙරිස් වර්ග මොනවා හරි ස්ට්‍රෝබෙරිස්, බ්ලූබෙරිස්, චෙරි මොනවා හරි එකතු කරගන්න මේකට. ඉතින් මං ගාව මේ දවස් ටිකේ මොකුත් නැහැ. මම ඊයේ ගත්තෙත් නැහැ මොකුත් මේ බෙරිස් වර්ග ස්ට්‍රෝබෙරිස් මොකුත් මට ගන්න බැරි වුණා. ඊයේ මං කීස් එකට ගියේ වෙලාවේ. ඒක නිසා මම ඉතින් රටේ ඉඳි එක තමයි මේක ගන්නේ. කන්නේ රටේ ඉඳි ඩාර්ක් චොක්ලට් එකතු කරගන්නවා. මෙහෙමයි ගොඩක් නෙවෙයි පොඩ්ඩක්. ඉතින් අර මේ කැමති කෙනෙක්ට ඉතින් බෙරිස් එහෙම වැඩිපුර ගන්න පුළුවන්. ඒවා වැඩිපුර ගත්තා කියලා අවුලක් නැහැ. ඒකට හොඳයිනේ ස්ට්‍රෝබෙරිස් එහෙම. ඉතින් මේක ලස්සනට ප්‍රසන්ට් කරගෙන අර ඒ කියන්නේ ලස්සනට පේන විදිහට හදාගෙන මේ ඔයගොල්ලන්ට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන්. මම ඉතින් තනියම ඉන්න නිසා මම මේක ගොඩක් ලස්සනට හදාගත්තේ නැහැ. අනික ඉතින් මෙහෙමයි ඉතින් මම බෙරිස් නැහැ. මේ තිබ්බනම් මටත් මේක ලස්සන ඩෙකරේෂන් කරගන්න තිබ්බා. ඉතින් මේ ඒ හින්දා මම අපි අර වැඩිපුර චොක්ලට්ස් ගන්නකොට ඩාර්ක් චොක්ලට් ගන්න ඕන ස්පෝර්ට් කරන කෙනා විශේෂයෙන්ම. ඉතින් මම ඩාර්ක් චොක්ලට් එකතු කරගන්නවා මේකට. හායි මම මේ ඩේ ඉන් මයි බ්ලොග් එකේදී මම ඔයගලන්ට උදේම කිව්වනේ මගේ යාළුවගේ බයික් එක මං ගාව තියෙනවා අපි යන් කියලා කොල්ව වටේ බයික් රයිඩ් එකක්. ඉතින් මම දැන් මේ ඒකට තමයි රෙඩි වෙලා ඉන්නේ. This is my outfit. See. Okay. ඉතින් අපි දැන් යමු එහෙනම් බයික් රයිඩ් එකට. Okay. අපි එහෙනම් යමු දැන් බයික් රයිඩ් එකට. බයික් රයිඩ් එකක් කිව්වට මුළු කොළඹ වටේම මට බයික් රයිඩ් එකක් යන්න විදිහක් නැහැ මේ වෙලාවේ. මොකද මට ටයිම් මදි. මම ඔෆිස් එකට යන්නේ මේ දැන් මගේ බෝඩින් එකේ ඉඳලා මම යන්නේ නුගේගඩ හරහා ෆ්ලයිಓවර් කරා කෝවලින් දාලා දෙහිවලට. ඉතින් ඒ බයික් රයිඩ් එක මම ඕගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප්ස් අරගෙන සම්පූර්ණ ගන්න බෑ. එහෙම වුණොත් එimhe ඕගොල්ලන්ට ඊළඟ දවසේ මාව බලන්න පොලිසියට එන්න වෙනවා. ඉතින් ඒක නිසා මට හවස ප්‍රැක්ටිස් නිසා මට ගොඩක් ටයිම් නැහැ. ඉතින් මම ඉක්මනට ගිහින් යන්න හදන්නේ. මේ තියෙන්නේ මම යන ෆූට් එක. හයි යාළුවනේ. සුබුරුත් විදියට ඩේ ඉන් මයි ලයිෆ් vlog එක දකින්නම තියෙන දෙයක් මගේ ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිස් එක. ඒ විදියට සුපුරුදු විදියට මම මගේ ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිස් එක කරගන්න ගමන් ඉන්නේ. ඉතින් මම හැමදාම ප්‍රැක්ටිස් vlog ෂෙයා කරන හින්දා මම අද ෆුල් ප්‍රැක්ටිස් එකේ වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මගේ දවසේ පාර්ට් එකක් මේ විදියට මම කන්ටිනියු කරන ගමන් ඉන්නේ. මේ බලන්න අද හවස් වෙලත් නැහැ ගොඩක් තාම. ඒකට අද මේ අවු නැහැ. හායි මම මගේ ප්‍රැක්ටිස් එක කරලා දැන් ඇවිල්ලා ඉන්නේ බෝඩින් එකට හපව. මට දවල් පොඩ්ඩක් මේ නිින්ද ගිහිල්ලා මට මගේ ලන්ච් එක හදාගන්න බැරි වුණා. ඉතින් මම දැන් යන්නේ මොනවා හරි පොඩි දෙයක් ඈස්ති කරගන්න මට කන්න.
ඉතින් එනකොලත් මාත් එක්ක අපි මොන හරි රස ගුණ දෙයක් හදමු. මම මේ ඩිනර් එකට හදන්න යන්නේ කියුකම්බර්, බ්‍රොකෝලි, චිකන්, එග්ස් ඔක්කොම එකතු කරපු ඩිනර් එකක්. ඉතින් මම මේක හදන්න පටන් ගන්නකොට මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මම මේ වොයිස් කරන මේ වෙලාවේදී මම මේ vlog එකට වොයිස් කරනකොට මගේ ඕගොල්ලෝ මෙච්චර කාලයක් මගේ vlogs බලපු YouTube channel එක මට නැති වෙලා. ඉතින් මම දන්නේ නැහැ රීසන් එක මොකක්ද කියන්න. ඒගොල්ලෝ මට දැන් දවස් 2කට විතර කලින් එතකොට මම මේ vlog එකේ වීඩියෝස් අරගෙන ඩ්‍රාෆ්ට් කරගෙන තියාගෙන හිටියේ ඔයගොල්ලන්ට වීඩියෝ එක ෂෙයා කරන්න. බට් මට හම්බුන්නේ නැහැ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ඒ වෙද්දි මගේ YouTube account එක දවස් 2කට විතර කලින් දැන් YouTube එකෙන් රිමූව් කරා කියලා ඒගොල්ලෝ මේල් එකක් එවලා තිබ්බා. රීසන් එකක් මම දන්නේ නැහැ. මම ඒක අහපව ගන්න try කරා මගේ subscribers 800ක් හිටපු YouTube channel එකේ. මට ඒක ගන්න බැරි වුණා. කියන්න දුකයි. ඉතින් මම දන්නේ නැහැ මේ vlog එක මගෙත් එක කලින් vlogs බලපු මගේ vlogs enjoy කරපු කට්ටිය දකීද කියන්නේ. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා මේ හැමෝටම මේ vlog එක බලනවා නම් මේ YouTube channel එක subscribe කරලා මේකත් එක්ක join වෙන්න කියලා. මොකද මම හිතන්නේ නැහැ මට ආපහු මගේ YouTube channel එක ලැබෙයි කියලා. හරි. ඉතින් අපි කතා කරමු දැන් මම මේ හදන ලේසි පහසු ඒ වගේම ගුණවත් රසවත් ඩිනර් එක ගැන. මගේ ස්පෝර්ට්ස් ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන හෙල්දි ඩිනර් එකක්. මේකට මම බ්‍රොකොලි චුට්ටක් ඇස්ට්‍රා දාලා චුට්ටක් එක බේක් කරගෙන වගේ මේ බේක් කරන්න බේකින් මැෂින් මුකුත් අපි ගාව නැහැ නේද? ඒක නිසා පොඩ්ඩක් ඇස්ට්‍රා දාලා එක මික්ස් කරලා අරගෙන ඒ වගේම චිකන් දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා චිකන් එක ඊට පස්සේ කියුකම්බර් අමුවෙන් කපලා අරගෙන එග් එකක් හදලා ඒ වගේ ඒ ටික ඔක්කොම එකතු කරලා මික්ස් කරලා හදාගත්තු ඩිනර් එකක් තමයි මම මේ හදාගෙන තියෙන්නේ මයොනීස් ටිකක් අන්තිමට දාලා. අන්න ඉතින් මමගේ ලන්ච් එක හදාගත්තා. මේක ඩිනර් කියන්න බෑ. මම කල්පනා කරේ ඩිනර් එක කියන දිය දැන් රැ වෙලා හින්දා මේ වෙනට එකට ඩිනර් එක කියන්න බෑ. හේතුව මම ලන්ච් එකක් ගත්තේ නැති නිසා. ඉතින් මගේ ලන්ච් එක මම හදාගත්තා. මම දැන් මේක ලස්සන view එක දිහා බලාගෙන enjoy කරනවා.